අත්තේ කුටවත් හිංසා කරන්න එපා. මම දැකලා තියෙනවා පාරේ යනකොට සමහරව බල්ලෝ බන්නන් එනවනේ. අනේ මිනිස්සු ඇඟට කපනවනේ. කපන්න පින්නතුනේ අර වෛර පිරිමහන්නේ සත්තු. ඒ සත්තුන්ට ඒවත් තේරෙන්නේ නැහැ. එහෙම වෙයි කියලා තමයි මෙහෙම බලන්නේ. අපි මොකටද ඉතින් බල්ලෝ වෙන්නේ? ඒ සත්තුන්ගේ ආත්මේ මුදව ගන්න. එහෙම නොකර ඉන්න පුළුවන් මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි. මම යෝජනා කරනවා ඇත්තන්ට. මඳුරෙක්වත් මරන්න එපා. මේක නොකර ඉන්න පුළුවන් මේ ආත්මේ විතරයි. නිරෝගී සම්පatti ප්‍රාර්ථනා කරගෙන පිළිතුමි තනංජානිවා අන්තිමේට තනංජානිව අරගෙන යනවා ක්‍රමක්‍රමයෙන් දිව්‍ය ලෝකයට. හිත පිහිටවන ක්‍රමක්‍රමයෙන් අරගෙන ගිහින් බ්‍රහ්ම ලෝකයේ දක්වා අරගෙන ගිහින් නවත්ත. මහා ප්‍රඥාවත් සරියුත් මහා